'cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my හයි ගයිස් ඔන්න දෙවනි සීසන් එකේ 7 වෙනි එපිසෝඩ් එකක් තියෙනවා. එහෙනම් channel එක subscribe කරලා එකතු වෙන්න. මේ එපිසෝඩ් 7. අද එපිසෝඩ් එක පටන් ගන්නේ ගම්මරෝ මැරලා වැටලා ඉන්න තැනින්. ඊළඟට අමරණීයත්වයේ පාණයයි පිට වෙන තැනයි හොයාගෙන දුවන සාගිරි මෙයි දෙන්නව පෙන්නනවා. සාගිරි එකපාරටම නතර වෙලා ආපහු හැරලා බලන් ඉන්නවා. මෙයිත් නතර වෙලා සාගිරි කියද්දි සාගිරි මුකුත් නැහැ ඉක්මන් කරමු. අපි පුළුවන් තරම් ඉක්මනටම අමරණීයත්වයේ පාණය හොයාගන්න ඕනේ. ඒක තමයි අපේ රාජකාරිය. අපිට කාල නාස්ති කරන්න බෑයි කියලා කියනවා. මෙයිත් හරි කියලා ඊට පස්සේ දෙන්නම දුවනවා. ඒ දුවන ගමන් සාගිරි හිතනවා මට විශ්වාසයි ගම්මරෝ එක හසුරව ගන්න පුළුවන්. අනිත් අයටත් එහෙම වෙයි කියලා. මේ පැත්තෙන් අපිට පේනවා පුදුම වෙලා ඉන්න තෝමා, ටාමියා, පූජි. අනිත් පැත්තෙන් එයාලා දැකලා පුදුම වෙලා වගේම සතුටෙන් ඉන්න ටාෝපා, හොරෝගෙන ඉන්න ජුයිෆායි, චොබියයි. මෙතනින් වැඩියෙන් පුදුම වෙලා ඉන්නේ තෝමා. චොබියා කතා කරනවා තෝමට එකතු වෙන්න මාත් එක්ක. මම දැන්ටමත් මෙයාලා එක්ක ඩීල් එකක් දාලා ඉවරයි. අපි එයාලා එක්ක එකතු වුණොත් එයාලා අපිව අමරණීය කරනවා. අපි ඒකට අනුවර්තනය වෙනවා. මෙහෙට එන්නයි කියලා. තෝමා හිතනවා සහෝදරයා ඔයා මොනවද මේ කරන්නේ? නෑ මට ඒක වැඩක් නෑ. වැදගත්ම දේ ඔයා කියලා. ටාමියා කියනවා යන්න. ඒ වාගේ ආදරණීය සහෝදරයා නේද? එහෙනම් යන්න. නැත්තම් ඔයා මේ නතර වෙලා ඉන්නේ අපි එක්කම ඉන්න හිතාගෙනද කියලා. පූජි අහනවා ටමියාගෙන් ඔයාට විශ්වාසද මේක මේ නරක වෙලාවක්. මේකෙන් අපි දෙන්නට විරුද්ධව 4 දෙනෙක් වෙනවයි කියලා. ඒක අහපු ටමියා කැත හිනාව ආයෙත් දානවා එයාගේ. එයා කියනවා මේ දුර්වලයා ඔවුන් එක්ක එකතු වුණා කියලා අපිට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මම මේ සේරමලව කපලා දානවායි කියලා. පූජි කියනවා හරි එහෙනම් ඔයාට ඇහුණානේ මෙයා කියපු දේ. එහෙනම් ටටා බායි කියලා කියනවා තෝමට. තෝමා පඩිපෙළ නගල උඩට යද්දි පූජි කියනවා ඒක හරින් පැහැදිලි. ඔයා එයාට හොඳ පුහුණුවීමක් දුන්නා. ඔයා පුදුම විදියට දයානුකම්පිතයිනේ කියලා. ටමියා කියනවා වැරදි අදහසක් ගන්න එපා. අවිනිශ්චිත සගයෙක්ට වඩා අවිනිශ්චිත හතුරෙක් පාලනය කරන එක පහසුයි කියලා. පූජි කියනවා මට තේරෙනවා මම ඔයා එක්ක ඒක ගැන ආයෙ තර්ක කරන්නේ නැහැයි කියලා. තෝමා උඩට නගිනවා. නැගලා චොබියව හම්බ වෙනවා. ටාෝපා, ජුයිෆා ඒ දිහා බලන් ඉන්නවා. තෝමා බිම් බලන් ඉඳලා එකපාරටම අමුතු විදිහ හිනාවක් දාලා චොබියා දිහා බලනවා. චොබියාත් අමුතු හිනාවක් දාලා බලනවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා ටාෝපාගේ ජුයිෆාගේ ඇස් දෙක කපලා දානවා. ජුයිෆා චොබියාට ගහන්න හදනවා. ඒත් ඉතින් ඇස් නැහැනේ පේන්න. එහෙම චොබියයි තෝමයි පැත්ත මාරු කරගෙන ආයෙත් දෙන්නවම කපනවා. චොබියා ටාෝපාගේ බෙල්ල කපලා දානවා. ඒ පාර ටාෝපා පඩිපෙළේ පල්ලෙහාට පෙරලීගෙන යනවා. ජුයිෆාව ළඟ තිබිච්ච රෙද්දක් කඩාගෙන ඇදගෙන වැටෙනවා. මෙන්න මේවට තමයි ඉතින් එකට ඉඳලා කැපිලි කියන්නේ. චොබියා කියනවා ඔයාගේ හැකියාව හොඳයි කියලා. තෝමා කියනවා විහිළු කරනවද? ඔයාගේ කොණ්ඩේ ලෙහා ගත්තොත් ඒ කියන්නේ බොරුවක්. ඒක පොඩි සංඥාවක් නේ කියලා කොණ්ඩේ ගොතනවා. චොබියා තෝමාගේ මූණට ගහලා කියනවා මං කිව්වේ ඔයාගේ චලනයන් ගැන. ඒවා කොහොම හරි හොඳ අතර හැරලා තියෙනවායි කියලා. ඔයා දැන් නියම් පිරිමියෙක් කියලාත් කියනවා. ඒක අහලා රතුණු තෝමා තමා මේ. චොබියාට අමියටයි පූජිටයි කියනවා මගේ සහෝදරයා බලාගත්ත එක මම අගය කරනවා. ඒකට ස්තුතියි කියලා. තෝමත් සතුටින් කියනවා ඔයාට ස්තුතියි කියලා. චොබියා ආයෙත් කියනවා ඒක මගේ අගය කිරීමේ සංකේතයක්. ඒක අරගන්නයි කියලා. ටමියා කියනවා මේක ඔහුගේ හතුරෙක් වුණාට වඩා නරකයි කියලා. පූජිත් ඒකට එකඟ වෙනවා. ටාෝපා නැගිටිනවා මම හිතුවේ අපි යාළුවෝ වෙන්න පුළුවන් වුණා කියන ගමන්. මේ ආයෙත් හැදෙන ටාෝපාව දැකලා ටමියයි පූජි පුදුම වෙනවා. ටමියා අහනවා මම ඔයාව සතුටු කරන්නද කියලා. ටාෝපා කියනවා මොකක් ඔයා මගේ විදිය කෙනෙක් නෙමෙයිනේ කියලා. අනිත් පැත්තෙන් ජුයිෆා නැගිටිනවා අර වැටුණු තැනින් තරහින් පාවා දීම හදිසි ප්‍රහාරයක්. මිනිස්සු ඒ තරම්ම පහද්ද. ඔයාලා ටාෝපාට රිද්දෙව්වා. ඔයාලට ඒකට විඳවන්න වෙනවයි කියන ගමන්. තරහ නැතුව ඇද්දි ඉතින් මෙහෙම එකට ඉඳලා කෙලෙව්වම චොබියා අහනවා පහද්ද? ඇයි ඔයාලා ඍෂිවරුන්ද ඉතින් කියලා. ආයෙත් කියනවා කඩුව උත්සලා අපි කොල්ලකාරයෝ අපි බොරු කියනවා අපි උපක්‍රම යොදනවා එහෙම කරලා හැමදේම හොරගම් කරනවායි කියලා hina වෙලා තෝමත් hina වෙලා කියනවා අපි ලියෝගේ දුෂ්ට ආශා සහෝදරයෝ කියලා දෙන්නගේ මූණු වල hina තමයි මේ ජුයිෆා කෙලින්ම සටනට එනවා ඉතින් එයා කියනවා ඒක එදා වගේමයි ඔයාලා කියලා එයාට මතක් වෙනවා මුලින්ම චොබියලා එයාට එක්ක සටන් කරපු විදිය ඒ දවසේ ජුයිෆා සටනට ලෑස්ති වෙනවා අර ඩබලා දුවගෙන එනවා කලින් ආපු විදියටම කලින් දෙන්නට ගහපු විදිය මතක් වෙච්ච ජුයිෆා කියනවා කලින් විදියමයි එන විදිය හරිම සමානයි කියලා කලින් ගහපු විදියටම ගහනවා ඒත් එයාලා එතන නෑ වෙන විදියකට ඇවිත් චොබියා සටන් කරනවා තෝමත් සටන් කරනවා දෙන්නම් මාරුවෙන් මාරුවට සටන් කරනවා බිම් වැටුණු චොබියා දිහා බලන් ඉදී උඩින් ආපු තෝමා බෙල්ල කපලා දානවා ජුයිෆාගේ ඒ වෙන් වෙච්ච බෙල්ලත් එයාගේ බලය පාවිච්චි කරලා අර සබන් බෝල වගේ පවර් එකෙන් ගහනවා චොබියා තෝමා වැදලා ගන්නවා ඒකෙන් බේරෙන්න පේනවනේ ඒකේ පවර් එක චොබියා කියනවා ඔයා ලං වුණා වැඩි කියලා තෝමා සමා වෙන්න කියද්දි ආයෙත් කියනවා කොහොම වුණත් හොඳ සටන් චලනයක් තිබ්බයි කියලා ඒක අහලා සතුරු වෙච්ච තෝමාගේ මූණ තමා මේ තෝමා කියනවා ස්තුතියි කියලා චොබියා හිතනවා එයා කලබල වුණාම එයාගේ කැලල පේනවා ඔහුව කියවන්න ලේසියි කියලා ආයෙත් ජුයිෆා හැදෙනවා ඒක දැකලා ආයෙත් චොබියයි තෝමයි දෙන්න සටනට යනවා මේ පාරත් දෙන්නම ගහනවා ඒ පාරවල් සේරගෙම ජුයිෆා බේරනවා ඒ අමාරුවෙන් බේරන ගමන් හිතනවා මේ දෙන්න එක මිනිස්සෙක් වගේ සටන් කරනවානේ කියලා. පැත්තකට වෙනකෝ ජුයිෆා වෙනස් වෙනවා ගෑනු රූපෙට. ඒ වෙලාව එයාගේ පවර් එකෙන් අර බෝලේ වෙනවා. චොබියා ඒකෙන් නූලෙන් බේරනවා. ඒක දැකපු ජුයිෆා තමා මේ. එයා හිතනවා මේ මිනිහා ටාවෝ ප්‍රගුණ කරලා වගේම දකින්නවා ඒවා. ඒ වගේම ශාරීරික හැකියාවන්ද දියුණු වෙලා කියලා. ඒත් යටින් තෝමා ඉන්නවා දැකලා. නමුත් ලොකුම වෙනස තමා මේ මිනිහයි කියලා. එහෙම යටින් ගහන් ඉන්න තෝමට මතක් වෙනවා ටමියා උගන්වපු පාඩම. කඩුව හසුරවන විදිය ගැන. කෙනෙක්ව මරන්න ඕන නම් කඩුව අල්ලන්න ඕනේ විදිය ගැන කියපුවා. ඉතින් තෝමා ජුයිෆාගේ මූණ කපලා දානවා. පැත්තකට වෙනම ජුයිෆා දන ගහගෙන ඉන්නවා. චොබියා කියනවා අද එදා වගේමයි. එදා වුණ දේ අනිත් පැත්ත හැබැයි වෙන්නේ කියලා. ජුයිෆා හිතනවා ඒ දෙන්න එක වගේ කියලා. ආයෙත් හිතනවා නෑ එක්කෙනෙක් වගේ දෙන්නෙක් විතරයි. පිළිකුල් සහගතයි. මට චාරිත්‍රය වැදගත් නෑ. මම ඔයාලව ආයෙත් මරනවායි කියලා උපරිම ටාවෝ බලය පාවිච්චි කරන්න යනවා. එහෙම සීන් එක එතනින් පඩිපෙළ පල්ලෙහා ඉන්න
කටිය ගාවට අරගෙන යනවා. එතන ටාවෝපා කියන ඔළුව නැති වෙච්ච එක නම් පිස්සුවක්. ඒත් රියන් බයයි අපි කියන විදිහට වැඩේ කරන එකක් නෑයි කියලා. ඉතින් අපි මේක ඉවරයක් කරමු. කෝ එන්නයි කියලා කියනවා. ටමියා ටාවෝපාගේ ඇඟ දැකලා කෑ ගහනවා. සුපිරි. නියම පස්සක්, නියම පපුවක්, පරිපූර්ණ කාන්තාවක්ගේ පින්තූරයක් වගේ කියලා. පූජි කියනවා මාත් එකඟයි. ආයි ඉපදීමේ හා අදිමානසික හැකියාවක් එක්ක ඇය අපූර්ව ලස්සන කෙල්ලෙක්ගේ පින්තූරයක් කියලා. ටාවෝපා මෙයාලට කියනවා අනේ ස්තුතියි කියලා. ඒ එක්කම එහෙම කියලා මෙයාලා පැත්තට එනවා. ඒක දැක්කු ටමියා හිතනවා ඇය වේගවත් කියලා. ඒ එක්කම තමයි ටාවෝපාගේ හැකියාව අපිට පෙන්වන්නේ. එයාට පිරිමියගේ මසල්ස් ගෑනුවකට ගන්න පුළුවන්. එහෙම කරලා ටමියාගේ බඩට ෂොට් එකක් දෙනවා. ඒ පාර වැදුණු ටමියා තමයි මේ ආයෙත් කකුලෙන් ටමියාගේ මූණට පාරක් දෙනවා. එහෙම ගහලා ටාවෝපා කියනවා ඒ නාකියා ඔයා මාව ප්‍රශංසා කරාදී මාව හිරිවැටනවයි කියලා. ඒක දැකලා බය වුණු පාර දාඩියක් දාපු පූජි තමයි මේ. පූජිට ටාවෝපා කියනවා ඕ ඔයා ඇත්තටම හරිම හුරතල් කියලා පූජිගේ පැත්තට එද්දී පූජි සටන් කරන්න ලෑස්ති වෙනවා. එතකොටම ටාවෝපා අහනවා මගෙත් එක්ක බෝජුට්සු හදලා බලන්න කැමති නැද්ද? එහෙම නැතත් මං ඔයාව ටර්න් කරනවායි කියලා කියනවා. පූජි ටාවෝපාගේ දික් කරන් ඉන්න අත කපලා පිටිපැසට පැනලා කියනවා මට කනගාටුයි. ඔබේ දීමනාව ප්‍රතික්ෂේප කරන්න වෙන එකට. මොකද මම උනන්දු වෙන්නේ ඔයාගේ ඇතුලේ තියෙන දේවල් බලන්න විතරයි කියලා. ටාවෝපා කියනවා hina වෙලා මගේ ඇතුළද මං හරිම දඟයිනේ. ඔයාට බලන්න ඕන නම් මං පෙන්නන්නද කියලා. එතකොටම පැත්තකින් ඉඳන් ටමියා ගෑ ගහනවා නැගිටින ගම මාව අමතක කරන්න එපා. ඔයා සරාගී වගේම ශක්තිමත්. මං ඔයාව මැරුවොත් මං ප්‍රසිද්ධ වෙයි. ඇත්තටම ඔයා නම් මරු කෙල්ලෙක්. මට ඔයාගේ වෙලාව තව ටිකක් දෙන්නකෝ කියලා කියනවා. ටාවෝපා කියනවා හරි අපි කරමුකෝ කියලා. එයාගේ පිරිමියගේ මසල්ස් ගන්නවා. දෙපැත්තෙන් පූජි ටමියා එනවා කඩුව අරන්. ඒකට ටාවෝපා මෙහෙම නවත්තනවා. ටමියයි පූජි කොච්චර ගැහුවත් ඒ වගේම බේරෙන ටාවෝපා. එක තැනකදී ටමියා පිටිපැස්සෙන් ගහද්දී ටාවෝපා එහාට වෙනවා. කෙලින්ම පූජිගේ මූණට කඩුව යන්නේ. එහෙම්ම ඒකෙන් බේරෙන්න බිමට පෙරලිච්ච පූජි පෙරලිලා කැරක් කැරක යනවා බඹර චක්‍රය වගේ. ඒ ගිහිල්ලා ටාවෝපාගේ කකුල් දෙක කපලා දානවා. එහෙම්ම ටමියත් හොඳ වැඩක් දෙන්නම් කියලා ටාවෝපාව කපන්න හදද්දී ටාවෝපා ඇඟිල්ල උඩට උත්සලා එයාගේ පවර් එකකින් දෙන්නව විසික් කරනවා ඈතට. ටාවෝපා කියනවා ඔය දෙන්නම ශක්තිමත් නේද කියලා. පූජි හිතනවා මේකයි ටාවෝ අදුෂ්‍යමාන ප්‍රහාර කියලා. ටමියා නැගිටලා හටන් කරන්න දුවනවා. පූජි එයාව නවත්තලා කියනවා මේ යන විදිය බැලුවොත් අපිට එයාට පහර දෙන්න බෑ. එහෙම පහර දෙන්න නම් අපි එයාලාගේ ටැන්ඩන් එක කපලා දාන්න ඕනේ. බාධාකාරී ගුණාංග එක්ක. ඒත් අනිත් අයට වගේ නෙමෙයි. ඔයාටවත් මටවත් තාම ටාවෝ හරියට පාවිච්චි කරන්න බෑයි කියලා. ඒ අතරේ ටාවෝපා එයාගේ බලය වැඩි කරගන්නවා. අපිට එතනින් කට් කරලා ආයෙත් පෙන්නනවා ටාවෝපා කියනවා අන්තිමට හකිජි පුකෝසු සඳහා කාලයයි. හරිද මං කිව්වා. අනේ මන්ද මේ පාර පූජාව වෙනස්ම විදියකට කරන්නේ. මේ පාර පූජා භාණ්ඩ විදියට ගන්නෙ ඔය ශක්තිමත් මිනිහා හා වේගවත් පොඩි මිනිහා කියලා. පූජි ටාවෝපා දිහා බලන් හිතනවා ඔහු හරි කියලා. එතකොට අපිට ගුහාවේදී ෂියෝන් උගන්නපුවා පෙන්නනවා. ෂියෝන් කියනවා ටාවෝ ඇස් වලින් දකින්න බෑ. අපිට ටාවෝ සම්බන්ධව සටන් කරන්න වෙන හින්දා අපි මුලින්ම ඒක දකින්න ඉගෙන ගන්න ඕනේ. හරි දැන් කියලා එයා එයාගේ ටාවෝ බලය වර්ධනය කරගෙන ඉඳලා ඊට පස්සේ අහනවා කට්ටියගෙන් හරි ඔයාලා තුන්දෙනා මගේ ටාවෝ එක දැක්කද දැනුණාද කියලා. පූජි කියනවා නෑ කියලා. නුරුගායි නෑ කියලා ඔළුව මන්නවා. ටමියා දඩ ඈනුමක් අරිනවා. ආයෙත් වර්තමාන සීන් එකේ පූජි කියනවා අපිට ටාවෝ ප්‍රහාර නොපෙන්න හින්දා ඒවා වෙහිර කරන්න බෑ. මම හිතන්නේ මේ ටාවෝපා ඇගේ ගුණාංගයේ දැව මගේ ලෝහ ගුණාංගයේ ඇගේ ගුණාංගයට බාධා කරනවා. ඒ නිසා අපිට වාසියක් තියෙන්න ඕනේ. ඒත් මට මගේ ගුණාංගය පාලනය කරගන්න බැරි නිසා ඒක එච්චර වැඩක් වෙන එකක් නෑ. අපි මේකට සැලැස්මක් හදාගන්න ඕනේ කියලා. ටමියා කෑ ගහනවා කට වහගන්න. ආයෙත් මගේ ඉස්සරහා ඔය ටාවෝ ගැන කියවන්න එපා. ඒක ඉගෙන ගන්න එක හරිම අමාරුයි. මේක දැන් ආතල් වෙන්න පටන් ගන්නෙ. ඒක නැති කරගන්න බෑ කියලා හටන් කරන්න යනවා. පූජි බුදුම වෙනවා ආතල් කිව්වට. ටමියා ටාවෝපා කපන්න හදනවා. ටාවෝපා ඒ සේරකෙන්ම බේරන ගමන් කියනවා ටාවෝ වැදගත්. ඔයා දන්නවනේ. ඒක ප්‍රතිවාදියාගේ චලන කියවීමට හැකියාව ලබා දෙනවයි කියලා. ටමියා හිතනවා මට තේරෙනවා මෙයා දෝෂිලට වඩා ගොඩක් ඉහළ මට්ටමක ඉන්නේ කියලා. එතකොට පිටිපස්සෙන් පාරක් වැදිලා ටමියාව ඉස්සරහට විසික් වෙනවා. ඒක දැකලා බුදුන් වෙච්ච පූජි තමයි මේ. ටමියාගේ මූණ කකුලෙන් උස්සපු ටාවෝපා කියනවා ඒ ඔබේ අවශ්‍ය ඕනෑම තැනකට ශරීරය ගෙන යන්න පුළුවන් කියලා. ඒ එක්කම ටමියාව ආයෙත් විසික් වෙනවා කණුවක වැදිලා වැටෙන්න. ටාවෝපා කියනවා දැක්කද පහසුයි නේද කියලා. ටමියා ඉන්න පැත්තට යන ගමන් කියනවා ඇයි ඔයා තාම අතාරින්නේ නැත්තේ? ටාවෝ නැතුව ඔයාට මාව පරද්දන්න බෑ. ඔයා ඔය රණ්ඩුව නවත්තලා අපිට ඔයාව ටන් කරන්න ඉඩ දෙනවා නම් අපි ඒකට කැමතියි කියලා. ටමියා කියනවා අපි තාම එවර නෑනේ. ඔයත් මේකේ විනෝද වෙනව නේද? සියල්ලටත් පසු අවුරුදු දහස් ගාණක් තිස්සේ ඔයාලා මිනිස්සුන්ට වද දෙමින් හිටියා නේද කියලා. ඒක අහපුවම ටාවෝපාගේ මූණ වෙනස් වෙනවා. ඒක දැකපු ටමියාගේ මූණ තමයි මේ. ටාවෝපා කියනවා මේකේ කිසිම විනෝදයක් නෑ. අපේ මුළු කාලයම ගෙවෙන්නේ අමරණීයත්වය ගැන පුහුණු වීම සඳහා. අපි අපේ පෝෂණය සඳහා මිනිස්සු ආකර්ෂණය කරගන්නේ නැවත නැවතත් ඒක සිද්ධ වෙනවා. අපි ඒකට අවුරුදු දහස් ගාණක් කාලයක් ගත කරලා තියෙනවා. ඒත් අපි පරිපූර්ණ අමරණීයත්වය ලබා ගනීද කියලා මම සැක කරනවා. අපිට තව අවුරුදු දහස් ගාණක් කාලයක් ඒකට ගියත් කියලා. ඒක අහපු ටමියාගේ පූජිගේ මූණ
පුහුණුවල් තමා මේ. ආයෙත් ටාවෝපා කියනවා මූඩන් එක තේරුම් ගත්තා. ජුයිෆාත් එහෙමයි. හැමෝටම හිතනවා. හැමෝටම තියෙනවා. මම hina වෙලා හිටියේ නැත්තම් මට පිස්සු හැදෙයි කියලා. එයා අර සබන් බෝල වගේ එයාගේ පවර් එක ආයෙ මතු කරගන්න ගමන් කියනවා. නැත්තම් ඇත්තටම මට පිස්සු හැදිලත් දන්නෙත් නෑ මෙහෙම hina වෙන්නේ කියලා අර පවර් එකෙන් ගහනවා. ඊට පස්සේ කියනවා ටාවෝපා මට මේක කොහෙත්ම විනෝදයක් නන් නෙමෙයි කියලා. අනිත් පැත්තෙන් දෙන්නම් වැටලා ඉන්නවා. පූචි අමාරුවෙන් නැගිටින ගමන් හිතනවා ටාවෝ මෙච්චර බලවත් කියලා මන් දැනන් හිටියේ නෑනේ කියලා. ඉස්සරහට එන ගමන් ටාවෝපා කියනවා ඔයා අතාරින්නේ නැද්ද? වේදනාකාරී මරණයකට වඩා පහසු මරණයක් හොඳයි මං හිතන්නේ කියලා. එතකොට පූචි අමුතු විදියට hina වෙන ගමන් කියනවා මේක අදහා ගන්නත් බැරි හොයා ගැනීමක්. ජීවිතය පිළිබඳ අධ්‍යයනයේ නව අවධියක්. ඊටත් වඩා මට මේක ස්පර්ශ කරන්න පුළුවන්නේ අපිට නිකන් අවසරයක් ලැබුණු පරීක්ෂණාගාරයක් වගේ මේක කියලා. ඒක අහපු ටාවෝපාගේ මූණ තමා මේ. ආයෙත් පූචි කියනවා මේ දැනුම මම ආපහු අපේ දූපතට අරන් යන්න ඕනේ. ඒක දැන් තියෙන වෛද්‍ය විද්‍යාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මමගේ අධ්‍යයන කටයුතු හොඳින් කළා කියලායි මම හිතුවේ. ඒත් තව පරීක්ෂණ කරන්න දේවල් ගොඩක් ඉතුරු වෙලා තියෙනවා මේ ශාස්ත්‍රයේ කියලා. එතකොට නැගින්න ටමියා කියනවා මම ඔයාට කිව්වේ නැද්ද මේක ආතල් එකක්. ඒකට බාධා කරන්න එපයි කියලා. අලුත් සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරනවට වඩා දරන් දෙයක් නම් මට නෑයි කියලා කියනවා. අනේ මන්ද මුන් දෙන්නට පිස්සු හැදිලාද කියලා මෙච්චර අමාරුවේ වැටලත් පිස්සු කියවන්නේ. පූචි කියනවා මට නම් හිතනවා අපි එයා එක්ක සෙල්ලම් කරනවා නෙමෙයි එයා අපිත් එක්ක සෙල්ලම් කරනවා වගේ කියලා. ටමියා පූචිට ආයෙත් කෑ ගහනවා කට වහ ගන්නයි කියලා. මේ තමා ඒ කතාව අහපු ටාවෝපාගේ මූණ. එයා කියනවා මෙයාලා දිහා බලලා ඔයාලා නම් ඇත්තටම විනෝද වෙනවා වගේ පේනවා. වාසනාවන්තයි. ඔයාලගේ මොලේ අවුල් වෙලා ඇති කියලා. ටමියයි පූචි කියන එකට ඔයාගෙත් එහෙමයි කියලා. ආයෙත් සටන් කරන්න යද්දි කට්ටිය ටාවෝපා පවර් එක පාවිච්චි කරනවා එයාගේ. දුවන් යන ටමියාට ඒක යන්තම් පේනවා. ටමියා කල්පනා කරනවා මොකක්ද හැංගීම කියලා. ඒක පෙනෙද්දි ටමියා එකෙන් බේරනවා. ඒක දැකලා ටාවෝපා පුදුම වෙනවා. එහෙම්ම ආපු ටමියා ටාවෝපාව කපලා දානවා. පූචි ඒක දැකලා කියනවා ඔයාට ඒක මගහැරියා. ඔයාට ඒ කියන්නේ ඒක පේනව නේද? ටමියා කියනවා මට දැන් ඒක තේරෙනවයි කියලා. ඒ කියද්දිම අනිත් පැත්තෙන් මූණට වදිනවා අදෘශ්‍යමාන ටාවෝපාරා. ටමියා රොකට් එක වගේ විසික් වෙලා යනවා. ටාවෝපා කියනවා ඒක ඔයාට කොහොමවත්ම පේන්නේ නැහැ. ඒක හම්බයක් විතරයි කියලා. දානින් වැටලා ඉන්න ටමියාව පෙන්නනවා අපිට. ඊළඟට ආයෙත් ෂියෝන් උගන්නපු දැනට මාරු වෙනවා. මෙතෙන්දි ෂියෝන් ටාවෝ පුහුණු උගන්නදී ටමියා අහන් ඉන්නේම නැහැ. අන්තිම වෙද්දි පූචිත් අහන් ඉන්නේ නැහැ. නුරුගායි බයිනවා ටිකක් උත්සාහ කරලා බලන්නයි කියලා. ටමියා කියනවා උනන්දුවක් නැහැ. මට ඒක කරන්න බෑ. මම මගේ කාලේ බොරුවට කරන්න බැරි දෙයකට නාස්ති කරන්නේ නැහැ. මන් දන්නේ මගේ කඩුවෙන් කැපුව හැකි එච්චරයි. පූචි කියනවා මම අල්ලන්න බැරි දේවල් ගැන විශ්වාස කරන්නේ නැහැ. මට ඒක ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ටමියා බයිනවා නුරුගායිට අපි යාළුවෝ නෙමේ. අපිට අපි කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. වර්තමාන සීන් එකේ ටාවෝපා ටමියා ළඟම ඉන්නවා. අර අදෘශ්‍යමාන බෝලයක් අතේ තියාගෙන. ටමියා ඔලුව උස්සලා බලනවා. මේ තමයි ටමියාගේ මූණ. ටාවෝපා ටමියාට බයි බයි කියලා කියනවා. එතකොටම උඩින් කැරකිලා ආපු පූචි කඩුවෙන් කපන්න හදනවා ටාවෝපා. ටාවෝපා එකෙන් පයින් ගමන් බේරලා අර පවර් එකෙන් ගහනවා. පූචි බිම තිබ්බ රෙද්දක් දාලා ඒක එන විදිය හොයාගෙන ඒකෙන් බේරනවා. ටමියා මෙහෙ කෑ ගහනවා. මට ඒක පේනවා. මට ඒක පේනවයි කියලා. පූචි කියනවා වඩාත් වැදගත් ඒක සමීපව දැකීම. ඔයාලට පේනවා නම් අපිට මෙයාව ඉවරයක් කරන්න පුළුවන් කියලා. ආයෙත් කඩු දෙක අරන් කපන්න පයින්නවා. ටාවෝපා ඒ සේරමෙන් බේරනවා. ඒ පයින් ගමන් පූචිටත් ගහනවා අර පවර් එකෙන්. එහෙම ඒ පවර් එකෙන් ගහලා බෙල්ලෙන් අල්ලන් උත්සලා කියනවා ඔයාට සමීප දුරකදී පැනලා යන්න බෑ නේද අහලා. ගහනවා අර පවර් එකෙන් දිගටම. පූචි අමාරුවෙන් එතනින් බේරලා පැත්තකට පයින්නවා. පූචිට අමාරු වුණත් පූචි නැගිටිනවා ආයෙත් සටන් කරන්න. ඒක දැකලා ටාවෝපා අහනවා ඔයාට දිගට මේ වගේ පාරවල් කන්න ඕනේද කියලා. ආයෙත් කියනවා බය වෙන්න එපා. මං ඔයාගේ යාළුවා ගැන ඉක්මනටම බලා ගන්නවා. මං ගොඩක් සැලකිලිමත්. මං ඔයාලා මේ සටන් කරන විදියට කැමතියි කියලා. පූචි කියනවා අපි යාළුවෝ නෙමෙයි කියලා. එතකොට අර කතාව නතර වෙච්ච තැනට ආයෙත් එක්ක යනවා අතීත. පූචි කියනවා අපි යාළුවෝ නෙමෙයි තමා. ඒත් අපි ඊට හා සමානයි කියලා. ටමියා අහනවා මම දඬුවමට නියමෙච්ච අපරාධකාරයෙක් නේද? ඔයාට ඒක හොඳටම විශ්වාසයිද කියලා. පූචි කියනවා මම දැක්කා ඔයා තෝමව බලාගත්ත විදිය උගන්නපු විදිය මං දන්නවා අපේ තාත්තේ. ඔයා අපරාධ කරලා තියෙනවා නම් මං ඒකට ඔයාට උදව් කරන්නේ නැහැ. ඒත් මම ඔයාව අඳුරගත්තා. දඬුවමක් ලැබුව අපරාධකාරයෙක් වුණත් ඒ මනුස්සයෙක් ඔයාලා එක්ක ඇසුරු කරද්දි ඔයාලගේ හොඳ පැත්ත අඳුරගත්තා. මේ කෙටි අමාරු කාලය තුල අපි ගොඩක් සමීපව හිටියා. අපි අතුලාන්තයෙන් ස්පර්ශ කළා අපිවම. සමුරායිවරු අපරාධකාරෝ එක හා සමානයි කියලා කියනවා. මේ කියද්දි මේ වෙද්දි සටන් බිමේ අපේ අනිත් අය ඉන්න තැන් අපිට පෙන්නනවා. කොයි කෙනාටත් ඔයාලටත් තියෙන්නේ ඇට මස් ලේ. ඒ වගේම ජීවත් වීමේ ආසාවයි තියෙන්නේ. මම ආයෙත් මේ දේ කියන්න කැමති නෑයි කියලා. නුරුගායි අහනවා මොකද්ද කියලා. පූචි කියනවා මට ඇත්තටම ඕනේ අපි සේරම ජීවත් වෙනවා බලන එක කියලා. ආයෙත් වර්තමාන සීන් එකේ පූචි ඉන්නවා. අමාරුවෙන් ආයෙත් සටන් කරන්න බලාගෙන. ටාවෝපා කියනවා ඔයාලා යාළුවෝ නෙමෙයි නම් ඔයා දුක් වෙන්න ඕනේ නෑයි කියලා. ආයෙත් එයාගේ පවර් එක පාවිච්චි කරන්නයි යන්නේ. පූජි හිතනවා මට කිසිම දෙයක් පේන්නේ නෑයි. නමුත් කියලා. ටමියා හිතනවා අනිත් පැත්තේ ඉඳගෙන මට ඒක දැනෙනවා. පොඩි මිනිහා දැන් නම් අමාරුවක වැටලා ඉන්නේයි කියලා. එතකොටම ටමියාට මතක් වෙනවා ෂියෝන් කිව්ව දේ. ඔබ ඔබේ යථාර්ථයේ වසා දමා ඉන්ද්‍රියන්ට ඒක පාලනය කරන්න දෙන්නයි කියලා. ඒක මතක් වෙච්ච ගමන් අතේ තිබ්බ කොක්කෙන් අර හොඳට පෙනීම තිබිච්ච ඇහැ උගුල්ලලා ගන්නවා. ඒ ගමන් හිතනවා මගේ ඇහැට ලේ ඇවිත් එක ඇහැක පෙනීම බොඳ වෙලා තිබ්බා. ඒ නිසා මට ඒක ඒ වෙලේ පෙනුනයි කියලා. අනිත් පැත්තෙන් ටාවෝපා පවර් එක පාවිච්චි කරන්නයි යන්නේ. ටමියා දුවන් එන ගමන් හිතනවා මට මගේ එක ඇහැක් උගුල්ලලා ගත්ත හින්දා අනිත් එකත් බොඳ වෙලා තියෙන හින්දා මට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් මට දැන් ඒක හොඳටම පැහැදිලිව පේනවයි කියලා. මේ පැත්තෙන් ටාවෝපා එයාගේ පවර් එක පාවිච්චි කරනවා තුවක්කුවකින් වෙඩි දිනනවා
යනවා වගේ ඇක්ෂන් එකකින්. ඒවා පූචිගේ පැත්තට එද්දිම ටමියා පූචිව කිහිලි ගහගෙන දුවන්න ගන්නවා. අර පරවල් සේර මග ඇරලා. ඒක දැකලා පූචි හිතනවා ඔයා ආයෙමත් ඒක මග අරනවායි කියලා. එහෙම කියන ගමන් මූණ බලද්දි ටමියාගේ එක හැක් නැහැයි කියලා දැකලා පුදුම වෙනවා. මේ තමයි පූචිගේ මූණ හැම පුදුම වෙච්ච. පූචිව තැනකින් තියපු ටමියා කියනවා ඇත්තටම පුදුම කාන්තාවක්. ඔයාට මගේ ස්තුතිය හිමි වෙනවායි කියලා. ටාවෝපාගේ පැත්තට දුවනවා. ඒ ගමන් කෑ ගහලා කියනවා ඒ රත් කර කර පහර දෙන සෑම විටම තියුණු වෙනවා වගේම දැඩි වගේම ශක්තිමත් වෙනවයි කියලා. මෙතෙන්දි ටාවෝපා අහනවා ෆල්ස් එකද කියලා. පූචි අහනවා කඩුවක්ද කියලා. ටමියා කෑ ගහනවා මේක රසවත් වෙන්න පටන් ගන්නවයි කියලා. ඉතින් යාළුවනේ මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවරයි. එහෙනම් කලින් වගේ ෆුල් වීඩියෝ එකේ link එක description එකේ තියෙනවා. හරි වීඩියෝ එකට like එකක් දාලා subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එක හම්බෙමු. ජය වේවා.